භාවනාව කියන්නේ අපිට නිවන් දකින්න අනිවාර්යෙන්ම අවශ්‍ය දෙයක්. ඒත් මේකත් නිරායාසයෙන් සිද්ධ වෙන ආකාරයට පුහුණු කරගන්න තමයි තියෙන්නේ. අපි ඒවා හැම දෙයක්ම පිළිවෙලට ඉගෙන ගන්නවා. එතකොට අපි මේ භාවනාව කියන්නේ මොකක්ද කියන එක අපි ටිකක් සාකච්ඡා කරමු. එතකොට මේ භාවනාවෙන් කෙරෙන්නේ මොකක්ද? සිත දියුණු කිරීම නේද? එතකොට භාවනා වර්ග කීයක් තියෙනවද අපේ බුද්ධ ශාසනයේ? ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. මොනවද ඒ? සමත භාවනාව සහ විදර්ශනා භාවනාව. ඒ භාවනා දෙකක් තියෙන්නේ. දැන් මේ අපේ මනසේ එතකොට කොටස් පැතිකඩවල් දෙකක් වැඩෙන්න ඕනේ. එතකොට සමත භාවනාවෙන් කරන්නේ මනසේ සමාධිය දියුණු කරලා එක්තෙන් කිරීම. විදර්ශනාවෙන් කරන්නේ මොකද්ද? විදර්ශනාවෙන් කරන්නේ එහෙනම් දැන් හොඳට තේරුම් ගන්න දැන් මේ කරුණ අපිට නිකන් ඔළුවේ තිබිලා බෑ. දැන් අපි නිවන් දකින්න දැන් මේ හැමදේම කරන්නේ නේද? එතකොට දැන් මේ නිවන් දකින්න එක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් සමහර බයයි නිවන් දකින්න. හිතනවා මේ කාම ලෝකෙන් ඈත් වෙලා යන්න වෙයි කියලා. ඒකට ගොඩක් අය බයයි නේද? දැන් විසාකාව නිවන් අවබෝධ කරගත්තේ අවුරුදු කීයද? අවුරුදු 7. අවුරුදු 7 නිවන් අවබෝධ කරගත්තේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත සෝවාන් මාර්ගඵලය. ඒතර එතුමියට ගිහි ජීවිතේ ගැටලුවක් වුණාද? දැන් දරුවෝ 20ක් හැදුවා. එතකොට අපි හොඳට තේරුම් ගමු මේ අවබෝධයත් එක්ක අපේ මනසේ මොකද්ද වෙන්නේ කියන එක. එතන මේක දැන් බිම්බිසාර රජු රජ කෙනෙක් සෝවාන් වුණා නේද? රජකම අතහැරලා පන්සලට ගියා. මේ රජකම කරා. හිතලා බලන්න සෝවාන් වෙච්ච රජ කෙනෙක් රටක් පාලනය කරනකොට කොච්චර රට සමෘද්ධ වෙනවද කියලා නේ. පංචශීලයේ කිසිම දෙයක් කැඩෙන්නේ නැති. ඒ නිසා මේ ධර්මය අවබෝධ කරගන්න තරමට අපි සැනසෙල්ල ජීවත් වෙනවා. දැන් මේ අපේ පින්නතුන් ගිහි ජීවිතේ ඉතාම සාර්ථකව ගත කරගත්ත කට්ටිය නේද? දැන් තියෙන්නේ මේ හොඳ බුදුදහම තමයි ජීවිතේට ගලපගෙන මේ ජීවිතය ඊට වඩා වාසනාවන්ත කරගන්න. ඒකට මේ අමුතුවෙන් දැන් මේ වගේ අපි ඇවිල්ලා මේ කර්ම කාරණා ඉගෙනගෙන පොඩ්ඩක් පුහුණු වෙනවා. හැබැයි මේක අපේ ජීවිත එදිනෙදා ජීවිතයේ මේ භාවනාව තියෙනවා. ඒක තමයි අපි පුරුදු වෙන්න ඕනේ දේ. එතකොට අපි කිව්වා සමත විදර්ශනා කියලා භාවනා කොටස් දෙකක් තියෙනවා. එතන එහෙනම් අපේ මනසේ පැතිකඩවල දෙකක් වැඩෙන්න ඕනේ. එකක් තමයි ඒකාග්‍ර බව සමාධිය, අනිත් එක විදර්ශනාව ප්‍රඥාව. ඒතර අපි දැන් සාකච්ඡා කරනවා මේ විදර්ශනා ප්‍රඥාවෙන් මනස දියුණු කරගන්න ඕනේ කොහොමද? සමතේ. එතකොට අපි නිවන් දකින්න නම් අපේ සිත දියුණු කරන්න ඕනේ, පිරිසිදු කරන්න ඕනේ. අවස්ථා 7කට. ඒක කියනවා සත්‍ය විසුද්ධිය. ආර්තිය සත්‍ය විසුද්ධිය හරියනවා නේද? සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, කාංකා විතරන විසුද්ධිය, මධ්‍යමාර්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය. එතකොට මේ විසුද්ධි 7 සම්පූර්ණ කරගන්න ඕනේ. ලේසි වැඩක් නෙමෙයි ඒක. හැබැයි මේක කරගන්න පුළුවන් මේ හැමෝටම කරගන්න පුළුවන්. එතකොට දැන් අපි ජීවිතේ ලස්සන ජීවිත වෙලා තියෙනවා. දැන් ඊටු ටික මේ පැවිදි ජීවිතේ මේ ඊටු කාලේ හොඳට භාවනාව දියුණු කරගෙන හිත ලස්සනට හදාගන්න හැම කෙනාම අදිෂ්ඨාන කරගන්න ඕනේ. එතකොට සමත භාවනාව අපි කියවනේ දැන් සීල විසුද්ධිය අපි දන්නවා නේද? අපි එතකොට සීල විසුද්ධිය කියන්නේ අපි සීලය සමාදන් වෙන්න ඕනේ. සීලය සමාදන් වෙලා සීලය ආරක්ෂා කරන එක තමයි සීල විසුද්ධිය වෙන්නේ. එතකොට සීල විසුද්ධිය වෙන්නේ අපේ සීලයේ පංචශීලයේ දැන් මේ ගිහි අයට තියෙන පංචශීලය. සාමණේර ස්වාමීන් වහන්සේලාට තියෙන දස සීලය. උපසම්පදා ස්වාමීන් වහන්සේලාට තියෙන කෝටියක් සංවර සීලය. ඒක ඊටාම ගැඹුරු සීලයක්. ඉතින් මේ සීලය ආරක්ෂා කරන කෙනාට සමාධිය කියන එක නිකම්ම ලැබෙනවා. එතන මේ සීලයේ තියෙන අපිට සමාධිය ලබා ගන්න පහසු වෙන්නේ. එතකොට ඒ සීල විසුද්ධිය ඒ විදිහට. ඊළඟට චිත්ත විසුද්ධිය. ඊළඟට ධිට්ඨි විසුද්ධිය. කාංකා විතරන විසුද්ධිය. ඊට පස්සේ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය. මෙන්න මේ විදිහට අපි මේ විසුද්ධි ටික හිමීට පිළිවෙලට දියුණු කර ගන්න ආකාරය හොඳට සාකච්ඡා කරමු. ඉතින් අද දවසේදී අපි මේ භාවනා ගැන කරුණු ටිකකුත් දැනගෙන භාවනා කරනවා. ඊළඟට පිළිවෙලට මේවා ගැන අවබෝධය හදාගන්න. අපි දන්නවා
සීල විසුද්ධිය දැන් මේ සීලය සමාදන් වෙනකොටම සිද්ධ වෙනවා. දැන් ඒක ශික්ෂාපදයක්වත් කැඩලා නැහැ නේද? දැන් මේ වෙනකොට සීල්පද ටික සම්පූර්ණ වෙන්න දැන් සමාදන් වෙලා තියෙනවා. එතකොට මේ සමාදන් වුණු සීලයේ පිරිසිදු බව තමයි සීල විසුද්ධිය කියලා කියන්නේ. ඊළඟට සීල විසුද්ධියේ පිහිටාගෙන චිත්ත විසුද්ධිය දියුණු කරන්න ඕනේ. එතකොට මේ චිත්ත විසුද්ධියේ අවස්ථා තුනක් තියෙනවා. හීන, මධ්‍යම, උත්කෘෂ්ඨ. එතකොට මේ හීන චිත්ත විසුද්ධිය අපිට දියුණු කරන්න පුළුවන් මට්ටම් තුනක් තියෙනවා. එතකොට මේ හීන මට්ටම කියලා කියන්නේ උපචාර සමාධිය. දැන් මේ සමාධිය ගැන අපි ඉදිරියේදී ඉගෙන ගමු. උපචාර සමාධිය කාමාවචර සමාධියක්. අපි දන්නවා සමාධිය කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන සමාධි කොටස් වලට යනවා. එතකොට මේ උපචාර සමාධිය කාමාවචර සමාධිය. එතකොට මධ්‍යම කියලා කියන්නේ චතුර්ථ ධ්‍යාන. රූපාවචර සමාධිය චතුර්ථ ධ්‍යානයේ තමයි මධ්‍යම. උත්කෘෂ්ඨ කියලා කියන්නේ අරූප ධ්‍යාන හතර සම්පූර්ණ කරගෙන අෂ්ට සමාපatti ලබා ගන්න එක. එතකොට සෝවාන් ආදී මාර්ගඵලයක් ලබා ගන්න චිත්ත විසුද්ධිය කොයි මට්ටමකට පිරිසිදු කර ගන්න ඕනද? හීන මට්ටමද, මධ්‍යම මට්ටමද, උත්කෘෂ්ඨ මට්ටමද? දැන් මේ පින්වතුන්ට සෝවාන් ආදී මාර්ගඵලයක් ලබා ගන්න චිත්ත විසුද්ධිය දැන් මේ ධර්ම දේශනාව අහලා හොඳට සැලැස්මක් හදා ගන්නට නිවන් දකින්න. මේ ජීවිතේ නිවන් දකින්න තමයි මේ උත්සාහය. ඊළඟ ජීවිතේ නෙමෙයි. ඒකට යන්න පිළිවෙලක් තියෙනවා නේද? එහෙනම් අපි මේ පිළිවෙලට මේ වැඩ කටයුතු කරගත්තොත් මේකේ සාර්ථක ප්‍රතිඵල ලබන්න පුළුවන්. එතකොට නිවන් දකින්න අවම මම කියන්නේ උපරිම අපිට අෂ්ට සමාපatti තිබ්බත් ගැටලුවක් නැහැ නේ. අවම වශයෙන් මොන සමාධියද තියෙන්නේ? ඔව්. උපචාර සමාධිය කියන්නේ කීන මට්ටමේ. කියන්නේ උපචාර සමාධිය මොකද විදර්ශනා කරන්න ධ්‍යානෙ බෑ. මේ විදර්ශනා කරන්න උපචාර සමාධි මට්ටමක. එහෙනම් උපචාර සමාධිය තිබුණා නම් ප්‍රමාණවත් වෙනවා නිවන් දකින්න. බලන්නකෝ දැන් බුදුරජාණන් වහන්සේ කිව්වනම් ධ්‍යාන අනිවාර්යයි කියලා ගිහි ජීවිතයක ධ්‍යානයක් වඩා ගන්න හරි අමාරුයි නේද? ඒක ගිහියන් නිවන් දකින්න අමාරු වෙනවා. එහෙම නෑ අපිට මේ අපේ විදර්ශනා නෝන දියුණු කරගන්න උපචාර සමාධිය ප්‍රමාණවත්. හැබැයි ධ්‍යාන සමාධිය, අරූප ධ්‍යාන සමාධිය තියෙනවා නම් ඊට වඩා පහසුයි. මනස හිතා බැහැලා ඒකාග්‍ර වෙන එකේ ශක්තිය වැඩි. එතකොට දැන් අපි දන්නවා සමත භාවනා කීයක් තියෙනවද? ඔක්කොම 40ක් තියෙනවා. මොනවද මේ 40? කියන්න පුළුවන් කෙනෙක් ඉන්න සමත භාවනා 40. මොනවද? දස අසුභය, දස කසිනේ, දස අනුස්සති. දැන් 30යි. ඊළඟට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, බ්‍රහ්ම විහාර 4යි. එතන අරූප 4ක් තියෙනවා. ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, දේව සංඥා, නා සංඥායතන. එතන 4යි 8යි. එතන 38යි නේද? එතකොට ආහාරේ පටික්කුල සංඥා, චතු ධාතු අවස්ථාන කියන දෙකත් එක්ක 40යි. එතන ওই භාවනා 40ෙන්ම උපචාර සමාධිය දියුණු කරන්න පුළුවන් හැම එකකින්. හැබැයි හැම භාවනාවකින්ම ධ්‍යාන දියුණු කරන්න බෑ. දැන් අපි දන්නවා බුද්ධානුස්සතිය, ධම්මානුස්සති, සංඝානුස්සති, ඡාගානුස්සති. ඒවෙන් පුළුවන් තියෙන උපචාර සමාධිය විතරයි. ධ්‍යාන උපදවන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ගුණය ප්‍රමාණ කරන්න බැරි නිසා අපිට මේ බුද්ධානුස්සති වාගේ අරමුණක ධ්‍යානගත කරන්න බෑ මනස. ධ්‍යාන ලැබෙන්නේ උපචාර සමාධිය ලැබෙනවා. ඒතකොට යම් කෙනෙක් බුද්ධානුස්සතිය වඩලා වුණත් නිවන් දකින්න පුළුවන්. ඊළඟට අසුභ භාවනා 10ෙන්ම ප්‍රථම ධ්‍යානෙ විතරයි උපදවන්න පුළුවන්. ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන උපදවන්න බෑ. මෛත්‍රී භාවනාවේ 3 වෙනි ධ්‍යානෙ විතරයි උපදවන්න පුළුවන්. 4 වෙනි ධ්‍යානෙ උපදවන්න බෑ. ඒතර ආනාපාන සතිය, දස කසිනේ, ඒවෙන් චතුත්ථ ධ්‍යානෙ දියුණු කරන්න පුළුවන්. එතකොට මේ කසින භාවනා වඩපු අයට අරූපාවචර භාවනා ටික වඩලා අෂ්ට සමාපatti දියුණු කර ගන්න පුළුවන්. ආලෝක ආකාශ කියන කසින දෙක ඇත. තේනා නේද? එතකොට ඔන්න ඔය විදිහට තමයි සමත භාවනා. එතකොට ඔය 40ම වඩන්න කියන එක නෙමෙයි කියන්නේ. එතකොට මේ පින්වතුන්ට Tamanට ගැළපෙන භාවනාවක් තියෙනවා. දැන් අද අපි භාවනාවක් ඉගෙනගෙන වඩනවා. සමහරට ඒ භාවනාව ගැළපෙන්නත් පුළුවන්. නමුත් Tamanටම සංසාර දියුණු කරපු ආපු භාවනාවක් තියෙන. ඒක තමයි සමාධිය ලබා ගන්න ලේසිම භාවනාව. ඒක අඳුර ගන්න පුළුවන්. ඒතර හැම යෝගීන් වහන්සේ කෙනෙක්ම අත්නොහැර වැඩි යුතු භාවනා 4ක් තියෙනවා.
ඒවට කියනවා චතුරාර්යක භාවනා. මොනවද? බුද්ධානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති. ඔය භාවනා හතර හැම යෝගීන් වහන්සේ කෙනෙක්ම වඩන්න අපි ඒවා ටික ටික දවසට වඩා ගන්නලා දියුණු කරගන්නවා. ඒ දියුණු කරගන්න ගමන් මූල කර්මස්ථානයක්. ඒ කියන්නේ අපි හිතමුකෝ ඔය භාවනා හතරෙන් එකක් වෙන්න පුළුවන්. මෛත්‍රී භාවනාව වෙන්න පුළුවන්, අසුභ භාවනාව වෙන්න පුළුවන්, ආනාපාන සති භාවනාව වෙන්න පුළුවන්. ඒ භාවනාව අත්හැර වඩන්නට ඕනේ. ඉතින් මේ ටික තමයි අපි සමත භාවනාව ගැන හොඳට තේරුම් ගන්න ඕනේ. ඊළඟට අපිට වැදගත්ම කාරණාවක් තියෙනවා මේ භාවනාව ඉගෙන ගන්න ගමන් අභිධර්මයේ ටික ඉගෙන ගන්න ඕනේ. අභිධර්මයේ කියන්නේ භාවනාවේ භාෂාව. කියන්නේ භාවනාවේ විදර්ශනා භාවනාව කියන්නේම අභිධර්මය. අභිධර්මයේ ටික හොඳට දන්නවා නම් ස්කන්ධ ආයතන ධාතු ගැන දිට්ඨි විසුද්ධියෙන් 80ක් අභිධර්මයේ ඉගෙන ගැනීමෙන් විතරක් සම්පූර්ණ වෙනවා. තේනානේ දැන් මේ චිත්ත විසුද්ධියෙන් පස්සේ අපිට දිට්ඨි විසුද්ධිය ලබා ගන්න ඉපේ නාම රූප පරිච්ඡේද ඥානෙ. එතකොට අභිධර්මයේ ඉගෙනගෙන තියෙන කෙනා තාම භාවනා කරන්නේ අභිධර්මයේ හොඳට ඉගෙනගෙන චිත්ත, චෛතසික, රූප මේවා ගැන හොඳට ඉගෙන ගත්ත කෙනාට 80ක් සම්පූර්ණ වෙනවා දිට්ඨි විසුද්ධිය. ප්‍රථම 20 ලබා ගන්න තියෙන භාවනාවේ. ඒතර එයා භාවනා කරපු ගමන් එයාට ඒ දිට්ඨි විසුද්ධිය සම්පූර්ණ වෙනවා. ඒ නිසා හැබැයි මේ අභිධර්මයේ පාඩම් කරලා ඔය මතක තියාගන්න කටපාඩම් කරන එක නෙමෙයි. අභිධර්මයේ කියන්නේ හරියම ප්‍රායෝගික දෙයක්. දැන් අපි අභිධර්මයේ ඉගෙන ගන්න ඉස්සෙල්ලාම සිත් ගැන ඉගෙන ගන්නවා. ලෝභ සිත, දේශ සිත, මෝහ සිත. ඒතර අපි එදිනෙදා ජීවිතේ ගත කරනකොට මට මේ දැන් පහළ වෙන සිත මොකද්ද? ටක් ගාලා අඳුර ගන්න ඕනේ. මොනවද සෝමනස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිතක් පහළ වුණා. ඒ සිත ඇතුළේ තිබිච්ච ධර්මතාව මොනවද? ඒ වගේ නම් උත් අවබෝධය. එතකොට වැඩ කරනකොට යනකොට එනකොට පහළ වෙන හැම හිතක් ගානෙම ඒ හිත දැන් අපි දන්නවනේ දැන් ඉස්සරහට අපි ඉගෙන ගන්නවා මේ සිත නිකන් සිතට විතරක් පහළ වෙන්න බෑ. සිතේ තව ධර්මතා ගොඩාක් එක්ක පහළ වෙන්නේ සිත. දැන් අපි කය කියලා කියන්නේ කොටස් ගොඩකටනේ නේද? ඇස්, කන්, නාසය, දිව, ශරීරය මේ කොම් කොටස් වලින් අපි කය කියලා කියනවා. ඒ එක එක කොටසින් එක එක වැඩ කරන ඇස් වලින් දකිනවා, කන් වලින් අහනවා. මේ ඔක්කොටම නේද අපි මම කියලා කියන්නේ. ඒ වගේ අපේ සිත ඇතුලේ ගොඩාක් කට්ටිය වැඩ කරනවා. අපිට පේන එක සිතක් පහළ වුණා කියලා. සිතක් පහළ වෙලා නිරුද්ධ වෙනකොට ගොඩාක් කට්ටිය එකතු වෙලා වැඩ කොටසක් කරලා තමයි නිරුද්ධ වෙලා යන්නේ. මේ ඔක්කොම අල්ල ගන්න ඕනේ. නැත්තම් අපි මේක ඇතුලේ කරන කෙනෙක් ඉන්නවා කියලා ගන්නෙ. එහෙම කරන කෙනෙක් නෙවෙයි මේ ධර්මතාවල වැඩ කටයුත්ත. ඒක තමයි හොඳට තේරුම් ගන්න. දැන් මම උදාහරණයකට කියන්නම්. දැන් මේ බණ අහනකොට මේ පන්සිල් සමාදන් වෙනකොට අපිට පහළ වෙන සිතක්. ඒකට අපි කියනවා සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කුසල් සිත. සෝමනස්ස කියන්නේ සතුට ප්‍රීතිය තියෙනවා. ඥාන සම්ප්‍රයුක්ත කියන්නේ නේද? නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා ඒ උතුම් බුදු පියාණන් වහන්සේ භාග්‍යවත් වූ අරිහත් වූ බුදු පියාණන් වහන්සේ වන්දනා කරමි කියනකොටම ඥාන සම්ප්‍රයුක්තව තමන්ගේ හිතින්ම කරන අසංකාරික කුසලයක් එනවා. ඒ කුසලයේ එනකොට මේ කුසලයට එක්ක තව චෛතසික ධර්ම 34 දෙනෙක් කියනවා. මොනවද මේ 34 දෙනා? පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රය, මනසිකාර, විතක්ක, විචාර, අධිමොක්ඛ, විරිය, ප්‍රීති, ඡන්ද, සද්ධා, සති, හිරි, ඔතප්, අලෝභ, අදෝස, තත්‍රමඤ්ඤතතා, කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදිතා, චිත්ත මුදිතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය පාගුණිතා, චිත්ත පාගුණිතා, කාය උච්චිකතා, චිත්ත උච්චිකතා, පඤ්ඤා. මේ ඔක්කොම කට්ටිය මේ අසුරුසනක් ගාන හිත ඇතුලේ ඉන්නවා. ඒකේ සද්ධාව කියන කෙනා එයාගේ වැඩ කටයුතු කරනවා. විරිය කියන කෙනා එයාගේ කටයුතු කරනවා. සතිය කියන කෙනා මේ ඔක්කොම කරලා තමයි යා නැති වෙන්නේ. තේරුණා නේද? එතකොට මේ හිත ඇතුලේ තමයි ආරෂ්ඨාංග මාර්ගෙ ඉන්නේ. දැන් මේ ආරෂ්ඨාංග මාර්ගෙ දියුණු කරනවා කියන්නේ මොකද්ද කරන්නේ? සිත දියුණු කරනවා. ඒ කියන්නේ කුසල සිතක් වඩන එක. ඒ කියන්නේ භාවේති කුසල ධම්මේ වඩේති භාවනා. කුසල සිත දියුණු කරනවා කියන්නේ මේ බෝධිපාක්ෂික ධර්ම ආරෂ්ඨාංග මාර්ග ඔක්කොම දියුණු කරනවා. තේරුණා නේද? එතකොට මෙන්න මේ කර්ම ටිකත් ඔළුවේ හොඳට අපි දියුණු කරගන්න ඕනේ. ඒතර මේවා එක එක මීටින් ඉගෙන ගන්න කටපාඩම් කරන්න වෙන හිතන්න එපා. මේවා අපි එක එක පිරිසිදුව මේ අවබෝධයත් හදා ගන්න ඕනේ. එතකොට අපි දන්නවා දැන් මේ කය අපි කෙස් ලෝකයේ පොතු වෙන් කරලා පොහම මේක කෙනෙක් ඉන්නවද?
ඒතකොට සිත ගත්තාම මගේ කුසල හිත, මගේ දේශ හිත, මගේ රාග සිත කියන ඒක කොටස් වලට වෙන් කරාට පස්සේ ඒකේ ආය අමුතුවෙන් කෙනෙක් ඒකේ වේදනාව කියන්නේ වේදනාව. ආය අමුතුවෙන් කෙනෙක් විඳින කෙනෙක් නෑ. සංඥාව කියලා කියන සංඥාව. අරමුණ දැනගන්න. ඒතර අරමුණ දැනගන්න අමුතු කෙනෙක් නෑ. ඒක අර සංඥාව කියන පහළ විචිතේ ධර්මතාවයේ ස්වභාවය. චේතනාව. ඒකාග්‍රතාව. ඒ එක එක්කිනාගේ ස්වභාවය. ඒ ටික වෙන් කරාට පස්සේ ආය අමුතුවෙන් හිතන කෙනෙක් මේක ඇතුලේ කයෙත් කොහෙවත් කෙනෙක් උද්දලේ එතන මේ ධර්මයේ හොඳට භාවනා කරලා ප්‍රත්‍යක්ෂ අවබෝධයට එන්න ඕනේ. ඒකට මේ ප්‍රත්‍යක්ෂ අවබෝධයට එන්න ත්‍රිසිදුව පුළුවන්. එතකොට ඒ අර ගැඹුරට අපිට මේ කය විනිවිද දකින්න විදර්ශනා කියලා කියන්නේ විනිවිද දැකීම. දර්ශනය කියන්නේ දැකීම. මේ උපසර්ගය කියන්නේ විශේෂයෙන් දැකීම. දැන් මේ අපේ ඇහැට පේනවා නේද ගොඩාක් දේවල්. ඒකත් දර්ශනයක් නේ. ඒක විශේෂිත වූ දර්ශනයක්ද? ඇත්තද මේ පේන්නේ? දැන් මේ අපිට පේන ගෙවල් දොරවල්, මේ යාන වාහන, මේ දේවල් ඇත්තද? ඔව්. සම්මුතියෙන් අපි කියනවා. හැබැයි අපිට පෙනුනොත් මොනවද පේන්න තියෙන්නේ? ඔව්. සුද්ධාෂ්ටකය නේද? මොන සුද්ධාෂ්ටකයද මේ බාහිර ලෝකේ තියෙන්නේ? උතුජ සුද්ධාෂ්ටකයක්. සුද්ධාෂ්ටක වර්ග තියෙනවානේ. දැන් අපේ කය ඇතුලේ නම් හැදිච්ච ක්‍රම හතරක් තියෙනවා. මොනවද? කර්මජ, චිත්තජ, උතුජ, ආහාරජ. ඉතින් මේ ගෙවල් දොරවල් ගස් කොළන් වල මොනවද තියෙන්නේ? කර්මජ රූප තියෙනවද? ආහාරජ රූප තියෙනවද? චිත්තජ රූප තියෙනවද? උතුජ රූප විතරයි. එතකොට මේ নানা ප්‍රකාරෝ පේන දෙයක රූප 8ක් විතරයි තියෙන්නේ. එතකොට මේ පේන ලෝකේ අතීතයේ ඊයේ තිබෙනද පේන්නේ? හෙට තියෙන එකද? නෑ. මේ ඇහිපිල්ලමක් ගහනකොට මේ තියෙන ලෝකේ ඊළඟ ඇහිපිල්ල ගන්නකොට තියෙනවද? ඒවල අපි හිතන් ඉන්නවා ඊයේත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් අපේ ලෝකයක් තියෙනව නේද? ඒ ඔක්කොම මනසට ඇති වෙන සංඥාවක් විතරයි. මේ ලෝකයක් අපි මොවන් ඉන්නේ මනසක සංඥාවක් විතරයි. මනසක් හැදුන මනසක් පහළ වුණා කියන්නේ ස්කන්ධ පංචකයක්. නේද? අපි ඒවා ඉගෙන ගන්න ස්කන්ධ මන හැම වෙලේම හිතක් පහළ වුණා කියන්නේ දැන් ඔය මං කියවනේ ධර්මතා 34ක් කුසලිතේ වේදනාව තමයි වේදනා ස්කන්ධය. සංඥාව තමයි සංඥා ස්කන්ධය. චේතනාවත් එක්ක තියෙන අනිත් ඔක්කොම සංඛාර ස්කන්ධය, විඥානේ විඥාන ස්කන්ධය. ඒතර හිතක් පහළ වුණා කියන්නේ මොකද්ද? ස්කන්ධ හතරක් පහළ වුණා. ස්කන්ධ හතර පහළ වෙන්නේ නාමස්කන්ධේ රූපස්කන්ධේ නැතුව පුළුවන්ද? නෑ. චක්කු විඥානේ පහළ වෙන්නේ චක්කු ප්‍රසාදේ. සෝත විඥානේ සෝත ප්‍රසාදේ නේද? එතන මනෝ ප්‍රසාදේ තමයි මනෝ විඥාන. ඒ පහළ වෙන රූපේ නැතුව හිතට පහළ වෙන්න බෑ මේ පංචෝකාර භවෙ. එහෙනම් හිතක් පහළ වුණා කියන්නේ පංචස්කන්ධය පහළ වුණා. හිතක් නිරුද්ධ වුණා කියන්නේ පංචස්කන්ධේ නිරුද්ධ. එතකොට දැන් මේ බාහිර ලෝකේ පංචස්කන්ධයක් නෑ. ඒක රූපස්කන්ධය විතරයි. ඒ රූපස්කන්ධයේ උතුජ සුද්ධාෂ්ටකයක්. ඒ කියන්නේ ඍතුවේ සූර්යයාගේ ශක්තියෙන් ඇතිවෙච්ච රූප ටික. එතකොට ඇයි මේ අඛණ්ඩව පේන්නේ? දැන් අපිට මේ ලෝකයක් පේනවනේ ඊයේ පෙරේක හිතේ. ඒක නම් හිතේ කියමුකෝ. දැන් මේක අපිට හෙටක් තියෙනවනේ. ඒ තියෙන්නේ කොහොමද? රූප පරම්පරාවක්. තේරුණා නේද? එතකොට මේ උතුජ සුද්ධාෂ්ටකයේ බිඳෙනකොට අර උතුජ ශක්තියෙන් තියෙනවා ඊළඟ රූප පරම්පරාව හදන හේතුඵලනේ. හේතුව මොකක්ද? උතුජ ශක්තිය. ඵලය තමයි මේ සුද්ධාෂ්ටකය. මේ හේතුඵල පරම්පරාව උතුජ ශක්තිය තියෙනකන් පවතිනවා. කොච්චර වේගෙන්ද වෙනස් වෙන්නේ? චිත්තක්ෂණ 17යි රූපයකට ආයි පාළි තාම වේගෙන් වෙනස්. ඒතර වේගය වැඩිකමට අපිට මොකද්ද පේන්නේ? එකට තියෙනවා පේන. ඒතර හැබෑවද පේන්නේ? ඒතර මේ ඇහෙන් පේන දේ ඇත්තද? ඒ වගේම තමයි ශබ්දය. නේද? ශබ්දය කියන්නේ තාම අංශු කම්පණය වෙනකොට සුද්ධේ අංශු තරංගයක ස්වභාවය. සෝත විඥාණයෙන් ඒක තෝරනවා. ශබ්දය කියලා එහෙම 아무තු ඇත්ත දෙයක් නෑ. ගන්ධය, රසය ඔක්කොම එහෙම සැබෑවට තියෙන දේවල් නෙමෙයි. එහෙනම් ඇයි අපි මේ සැබෑවට තියෙනවා කියලා අහන් තියෙන්නේ? අන්න ඒකට තමයි කියන්නේ අවිද්‍යාව. මේ වේගය අල්ලන්න බෑ. දැන් මම පුංචි කතාවක් කියන්න.
එතකොට දැන් හිතන්න පුංචි දරුවෙක් ඉන්නවා. මේ දරුවා පුංචි ගොඩක් පුංචි කෙනෙක් සෙල්ලම් කරනවා කරන ගමන් දැන් මෙයා ඇවිද ඉන්නකොට මෙයාට පේනවා මේ කැරකින ෆෑන් එකක්. කැරකින ෆෑන් එකක් පේනවා. ඊට ලස්සන පාට කරලා තියෙනවා. දැන් මෙයාට මේක ලස්සන රෝදයක් වගේ පේනවා. ලස්සන රෝදයක් පේනවා. ඇත්තටම රෝදයක් තියෙනවද? නැහැ. දැන් මෙයාට කැරකින වේගය වැඩිකමටයි මෙයාට රෝදයක් වගේ පේන්නේ. දැන් මෙයා දැක්ක හරි ලස්සනයි මේක මට සෙල්ලම් කරන්න ඕනේ කියලා ආසාවක් ඇති වෙනවා මේකත් එක්ක. මම උදාහරණයක් කියන්නේ. ඊට පස්සේ දැන් මේ දරුවා ඒකට ආස කරනවා දැන් මේක මට ඕනේ. දැන් මට මේක අරගන්න ඕනේ. අන්න උපාදානෙ ඇති වෙනවා. දැන් මෙයාට ගන්න පුළුවන්ද මේක බෑ. දැන් බැලුවා අම්මා වඩ ගහගෙන ඇවිල්ලා අම්මට කියන මේ රෝදේ අරන් දෙන්න. දැන් අම්මා බලන රෝදයක් තියෙනවද? අම්මා මොකද කියන්නේ පුතාට? පුතට රෝදයක් නෑ කියලා කියනවා. දරුවා පිළිගන්නවද? දරුවෝ පේන ලස්සන රෝදයක් ඒක අරන් දෙන්න. සෙල්ලම් කරන්න. දැන් පුළුවන් අරන් දෙන්න. බෑ. දැන් අර දරුවා අඬන්න ගන්නවා. අඬ අර කිල්ලනවා. දැන් මේ පුංචි කාරණාවෙන් කියන්නේ මොකද්ද? නැති දෙයක් තියෙනවා වගේ පේනවට කියන්නේ අවිද්‍යාව. අවිද්‍යාව නිසා තමයි තෘෂ්ණාව ඇති වෙන්නේ. අර දරුවට ආසාව ඇති උනේ නැති දෙයක් තියෙනවා වගේ පේන නිසා. ඒ ආසාව නිසා උපාදානය තියෙනවා මගේ කරගන්න මේක මට ඕනේ. කරගන්න බැරිකොට සංස්කාර හදනවා. මෙන්න මේ හේතු ටික තමයි සංසාරේන අවිද්‍යාව, තණ්හා, උපාදාන, සංඛාර, කර්ම. මේ හේතු පහ තමයි සසරට හේතු. දැන් මේ දරුවා අඬාගෙන ඉල්ලනවා. දැන් අර අම්මට දෙන්න පුළුවන්ද? දැන් අම්මා මේක පොතකින් විස්තර කරලා දුන්නු දරුවා පිළිගන්නවද? පොත දේශකයන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා කීවොත් පිළිගන්නවද? නෑ දැන් මම මේ කියලා යන ඔක්කොම අනිත්‍යයි කියලා. මේ කට්ටිය පිළිගන්නවද? මේ වෙලාවේ අහගෙන ඉන්නවා. ඒකට ආයේ සමාජෙට ගිය ගමන් ආයෙ අර රවුම ඉල්ලලා අඬන දෙයක් වෙන්න ගන්න. ඒක තමයි මේ ලෝකේ ස්වභාවය. දැන් මේ අම්මා ඥානවන්තයි අම්මා කියලා ඔක දිහා හොඳට බලන් ඉන්න කියලා ස්විච් එක ඔෆ් කරනවා. දැන් මොකද වෙන්නේ? අර කැරකෙන වේගය ටික අඩු වෙනකොට අර දරුවට පේනව මොකද්ද? දැන් සතු තුනක් තියෙනවා. මේකේ සැබෑවට රවුම නෑ. දැන් මේක නැවතුනාට පස්සේ දරුවට පැහැදිලිව අම්මා කලින් සඳහන් කරා දැන් පැහැදිලිව පේනවා මේක රවුම නෑ තතු තුනක් විතරයි. දැන් මේ දරුවගේ ආසාවට තෘෂ්ණාවට මොකද වෙන්නේ? තෘෂ්ණාව නැති උපාදානයි. ආයෙ ඉල්ලලා අඬනවද රෝදයක්? නෑ. ආයෙ අඬන සංස්කාර හදන්නේ නෑ. ප්‍රත්‍යක්ෂව දැක්කහම මේක පඨවි ආපෝ තේජෝ වායු විය චිත්ත තේජසික මෙතන සත්වේ පුජ්‍යලයක් නෑ කියලා අර තෘෂ්ණාව සම්පූර්ණ නැති. නැත්තම් තෘෂ්ණාව නැති කරන්න වෙන ක්‍රමයක් තියෙනවද? වෙන කිසිම ක්‍රමයක් නෑ තෘෂ්ණාව නැති කරන්න. එහෙනම් දුකට හේතුව තෘෂ්ණාව. හැබැයි තෘෂ්ණාවට හේතුව අවිද්‍යාව. අවිද්‍යාව නිරෝධයෙන් විතරයි තෘෂ්ණාව නිරෝධ කරන්න පුළුවන් වෙන ක්‍රමයක් නෑ. අන්න ඒකට තමයි අපි භාවනා කරන්නේ. සමත භාවනාව දියුණු කරලා සමාධිය වඩලා තමන්ම ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් මේක නාම රූප වශයෙන් චිත්ත චේතසික වශයෙන් දැක්කට පස්සේ තමන්ට මේ තියෙන තෘෂ්ණා මාන දිට්ඨි කැඩලා යනවා. එනනේ අන්නේ ඒ අවබෝධයේ ප්‍රත්‍යක්ෂ ඥානයේ තමන්ටම ලැබෙන්න ඕනේ. ඒක වෙන කෙනෙකුට ලබන්න බැහැ. ඒ නිසා ඒ මාර්ගය අපි හොඳට දියුණු කරගන්න අදිෂ්ඨාන කරගන්න ඕනේ. මේකට අපිට දියුණු කරන්න පටන් ගන්න බොහෝම සරල ක්‍රමයක් තියෙනවා. මම දැන් ඒ ක්‍රමය කියලා දෙනවා. ඉතින් මේක මේ එක දවසකින් දෙකකින් කරන දෙයක් නෙමෙයි. මේක තමන්ගේ ජීවිතයේ එදිනෙදා කරන්න ඕනේ. එතකොට මගේ ගුරු ස්වාමීන් වහන්සේ තමයි මේ හැමෝම දන්නවා නාවුවේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. ආලා තියෙනව නේද? ඒකට අපිට භාවනා කර්මස්ථාන කියලා දෙනකොට ඉස්සෙල්ලාම මුල්ම කාලේ කියලා දුන්නේ උදෑසන අපි අවදි වෙනවනේ. ඒ උදෑසන අවදි වෙනකොට මේ භාවනාව කියන එක. මොකද්ද භාවනාව කියන්නේ? භාවේති කුසල ධම්මේ වඩේති භාවනා. අපේ කුසල් සිත පවත්න්නේ කොයි වෙලේද? ඒක තමයි භාවනාව කියන්නේ. එතකොට උදෑසන අවදි වෙනකොට අපිට හොඳ සෝදායක නිින්දක් ලැබිලා අපි ඇඳකින් අවදි වෙනවානේ. ඒතර මේ ඇඳ සකස් කරපු කෙනා සුවපත් වේවා කියලා අවදි වෙන්න කිව්වා. දැන් මේ ඇඳ හදලා තිබුණා හන්දනේ අපිට හොඳ නිින්දක් ලැබුණේ. ඒ සමහර දෙනා මගේ සල්ලි වලින් ගත්තේ කියලා. සල්ලි වලට පුළුවන් දේ නිින්ද ගන්න. දැන් අපි ගාව තියෙන සල්ලි ගෝණියක්. අපි කැලේක අතරමං වෙලා ඉන්නවා. සල්ලි ගෝණියක් තියෙනවා. ඇඳක් හම්බෙනවද? නෑ නෙවෙයි. අර ඇඳ කවුරු හරි කෙනෙක් හදලා අපිට තියෙන නිසානේ. අපිට ඇඳ ලැබුණේ ඒ නිසා මේ ඇඳ සකස් කරපු කෙනා සුවපත් වේවා කියලා අවදි වෙනවා.
නැත්නම් අපි අවදි වෙන්නේ කොහොමද? කම්මැලිකමෙන් නේද? එතකොට ඒක තීන මිද්ද අකුසල් හිත. දැන් කුසල් සිතකින් තමයි අවදි වෙන්න පටන් ගන්න. ඊට පස්සේ අපි යනවා අපේ බාත්රූම් එකට, වොෂ්රූම් එකට. අපිට වතුර ටික තියෙනවා, දත් බුරුසුව තියෙනවා, සබන් කෑල්ල තියෙනවා. මේවා සකස් කරපු අය, මේවා දුන්නු අය සුවපත් වේවා කියන ඉතින් තමයි මූණ සෝදන්නේ. ඒ වැඩ ටික කරන්නේ. ඊට පස්සේ දැන් අපි ආවහම අපිට ඒකක් මෑණිව හරි දරුවෙක් හරි තේක හදලා දෙනවා. ඒක අතට ගන්නකොටම මේ තේක හදපු කෙනා සුවපත් වේවා කියන ඉතින් තමයි ගන්න. මේ විදිහට පටන් අරගෙන ඉඳ අපි ඇඳුම් ටික අඳලා වැඩට යන්න නම් මේ වැඩවලට ඊට පස්සේ දැන් අම්මා කෙනෙක් කෑම ටික සකස් කරනකොට ඒ කෑම හදන්නේ මේ ආහාර ගන්න කෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. හැම දෙයක්ම කරනකොට ඒක තමයි භාවනාවේ මූලාරම්භය. එතකොට ඒ හැම වෙලාවෙම අපේ කුසල් සිතයි දියුණු වෙන්නේ සතර සතිපට්ඨාන වැඩෙන්නේ. සිහිය සතිපට්ඨාන කියන්නේ සිහිය වැඩෙන්නේ. කුසල් සිත දියුණු කරන එකනේ භාවනා කියන්නේ. එතකොට මේ විදිහට අපි දැන් යම් තැනක අතු ගන්නකොට මේ අතු ගන්න පටන් ගන්නකොට මම මේ අතු ගන්න ලස්සන තියෙනකොට මෙතන වාඩි වෙන කෙනා සතුටින් වාඩි වෙනවා. ඒ නිසා සුවපත් වේවා කියන ඉතින් අතු ගන්න. දැන් වෙනදා අපි මොකක් හරි තව වැඩක් කල්පනා කරගෙන නැත්තම් හිතේ මේ අපහසුයෙන් කරන එක දැන් මේක හැබැයි මේක පළවෙනි දවසේ මේ විදිහට හැම වෙලේම පුළුවන් පුරුදු වෙන්න බෑ. දැන් මෙතන ඉන්නවද අයන්න පළවෙනි දවසේම ලියපු කෙනෙක් එක පාටම අයන්න ලියවද? නෑ නේද? අයන්න ලියන්න අපි බෝලෙන්ද ඉරිගම ඉඳලා තමයි අයන්නේ. ඒ වගේ පළවෙනි දවසේම දවසම මම සිහියෙන් හිටියා කියලා හිතන්න ඕනේ. පුංචියට පටන් ගන්න. හැබැයි පටන් නොගෙන ඉඳලා බෑ. දැන් අදත් අයන්න ලියනකොට ඉරි ගහනවද? නෑ. ඒ වගේ දවසක් එනවා තමන්ගේ හිත හොඳට කුසලයේ පිළිකරන්න පුළුවන් පැය 24 කරගන්න. හැබැයි ඒ එන්නේ අවුරුදු ගානක් හරි ගිහිලා අර පුරුදු කරාට පස්සේ අපි නිවන් දකින්න පුරුදු වෙන්නේ ඒ විදිහට. ඒතර අදිෂ්ඨාන කරගෙන පටන් ගන්නවා අමතක වෙනකොට ආයෙ පටන් ගන්නවා. ඉතින් මේ විදිහට අපි ඇඳුම් පැළඳුම් සේදුවත් අපි කරන සෑම වැඩකම මේ කුසල් සිත වැඩ විදිහට කරනවා. එතකොට දැන් මේ ගොඩක් අය රැකියාව කරපු අය නේද ඉන්නේ. දැන් අපේ මෑණියොත් ගුරුනාථාවා. දැන් රැකියාවට යනකොට මම මේ මාර්ගාංගයක් වඩනවා කියලා හිතාගෙන රැකියාවට ගිහින් රැකියාව කියන්නේ මොන මාර්ගාංගයේද? සම්මා ආජීව. එතකොට මාර්ගාංගයක් වඩනවා කියලා හිතාගෙන රැකියාවට ගිහින් ඉතින් දැන් බලන්න ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ බුදුපැනස් අපේ ජීවිතයේ තමයි ආරෂ්ඨාංග මාර්ගයේ විතර රැකියාව කියන එක මාර්ගාංගයක් නේද? කරන රැකියාව යහපත් විදිහට කරනවා. ඒ රැකියාවෙන් තමයි දුවදරුවෝ පෝෂණය කරන්නේ. ඒතර ස්වාමීන් වහන්සේලා පෝෂණය කරන්නේ, දෙමව්පියෝ පෝෂණය කරන්නේ. එතන මේ රැකියාව කොච්චර වටද? ඒක බුදු පියාණන්සේ නිවන අංගයක් බවට පත් කරේ. කොච්චර ප්‍රායෝගික ධර්මද? එතන රැකියාවට හිතුවත් මම මේ මාර්ගාංගයක් වඩනවා කියලා. හිතලා නැහැ. එතන අපි වචනයක් කියන්නේ කට අරිනකොටම සම්මා වාචා කියන්නේ මොකද්ද? මාර්ගාංගය. ඔන්න දැන් දිනු කරන්න ඕන දේවල් ටික. වචනයක් කියනකොටම දැන් ඔය අද සමාදන් වුණු මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්ප්‍රප්පලාප. ඒ වචන හතරේ වැරකිලා කතා කරනවා කියන අදිෂ්ඨාන තියෙනකොටම මේක මාර්ගාංගයක්. තේරුණා නේද? ඒතර මාර්ගාංග ටික වඩන්න කොහොමද පන්සලකට යන්න ඕනද? නෑ. ඒක අපි කරන හැම කටයුත්තකම තියෙන. ඒ නිසා අපි කරන රැකියාව, අපි කරන ඒ දේවල් අන්න ඒවා මාර්ගාංග බව දැනගෙන ඒවා කුසලයක් විදිහට කරනවා. එතකොට බලන්නකෝ අපි රැකියාව කරා කියන්නේ එතකොට මේ කාලේ අපිට අපේ හිත දියුණු කරන්න වෙලාවක් නැති කරලාද? ඒකම තමයි භාවනාව කරගන්න කියලා තියෙන්නේ. තමයි අපි එහෙම නෙවෙයි කරගෙන තියෙන්නේ. එතකොට අපි කරන දේ සතුටින් ඒක කරනකොට තමයි මුදලුත් ලැබෙනවා. තමගේ පෞල් ජීවිතේත් යහපත් වෙනවා. මාර්ගාංගිකුත් වැඩෙනවා. ඒ විදිහට මේක දියුණු කරන්න ඕනේ. දැන් අපි අඩුපාඩු හදාගෙන ඒකතකොට දැන් දවසම අපිට මාර්ගාංගේ වැඩ විදිහට නේද? එතකොට දැන් මෛත්‍රී වඩන්න හිත නැවත නැවත උත්සාහ කරන එකට කියන්නේ සම්මා වායාම. එතන මම දැන් අලුත් කුසලයක ඉන්නවා මම මෛත්‍රී සිත වඩනවා කියලා සිහිය නැවත නැවත අලුත් කරගෙන සම්මා සති. තේරුණා නේද? එතන මේ සිත දිගට පවත්තන එක එකඟ බව ඒකාග්‍රතාවය සම්මා සමාධි. ඒ ටිකත් එක්ක මේ මාර්ගාංගේ තමයි දවස පුරාවටම වැඩ විදිහට වඩන්නේ. මේක අමාරුද? වෙලාවක් ඕනද 아무තුයි? නෑ. මේ විදිහට කාලයක් ඔන්න හිත වඩනකොට දැන් කුසලයේ දියුණු වෙනවා. කුසලයේ කියන්නේ මොකක්ද? කුසලයේ කියලා කියන්නේ යම් හිතක් අපිට පහළ වුණොත් කුසල් සිතක්
ඒකේ ප්‍රතිඵලය තමන්ට යහපත් වූ ඒ වගේම සැප එළවන යහපත් ප්‍රතිඵලයක් ලැබෙනවා නේද? සැනසෙල්ලක් ලැබෙන එකට කියන කුසලයේ කියන. එතකොට දවස පුරාවට කුසලයේ වැඩෙනකොට මොකද වෙන්නේ? හිත සතුටින් තියෙනවා. ඒක නිවන් දැකලාද ලැබෙන්නේ? නෑ. ඒක ඒ මොහොතේම ලැබෙනවා. කුසලයේ වඩන කෙනාගේ හිත සතුටින් ප්‍රීතියෙන් තියෙනවා. ඊට පස්සේ ඒ හිත දියුණු වෙලා ඊට පස්සේ අපිට ඒක අවසාන ප්‍රතිඵලයේ නිවන දක්වාම දියුණු කරගන්න පුළුවන්. අපි අකුසල් සිතක හිටියොත්, ලෝභ හිතක, දේශ හිතක, මෝහ හිතක හිටියොත් ඒකේ විපාක ඒ වෙලාවටත් අයහපත් ප්‍රතිඵල අනාගතයේත් ලැබෙන්නේ අයහපත් ප්‍රතිඵල. දැන් හදිසියෙ හිතන්න අපි මෛත්‍රී වඩ දැන් බස් එකේ ගියත් මෛත්‍රී වඩ යනවා. අපි හදිසියෙ මරණයටපත් වෙනවා. දැන් මේ මෛත්‍රී සිතකින් මරනොත් මොකද වෙන්නේ? අනිවාර්යෙන් සුගතියට යනවා. ඔච්චර වටින දෙයක් බලන්න නේද? අනිවාර්යෙන් සුගතියට යනවනේ. ධ්‍යාන වඩලා තිබ්බොත් බ්‍රහ්ම ලෝක යනවා. මෛත්‍රී භාවනාවේ ආනිසංස 11ක් තියෙනවා නේද? සුඛං සුපටි, සුඛං පටිඝෝධිත. එතකොට මේ ආනිසංස ටික ඔක්කොම මේ ජීවිතේම ලැබෙනවා. ඒතර මෛත්‍රී භාවනාව විතරක් නෙවෙයි. බුදු ගුණ භාවනාව, කැමති කෙනෙකුට බුදු ගුණ භාවනාව. ඊට පස්සේ අසුභ භාවනාව. දැන් අපි එදිනෙදා ජීවිතයේදී මේ භාවනා අතරම වැඩ විදිහට පුරුදු වෙනවා. මෛත්‍රී භාවනාව නේද? බුදු ගුණ දැන් සමහර මෑණිවරු බුද්ධ පූජාව තියෙනවා. ඒතර ආහාර ටික සකස් කරනකොට ඉතිසෝ ගාථාවේ මෙනෙහි කර මේ බුදු පියාණන්ට දානය සකස් කරන බුදුරජාණන් වහන්සේට කියන හිතින් දාන සකස් කරන්න පුළුවන්. එතන දැන් අතුපතු ගානකොට දැන් බුදුරජාණන් දැන් කියයි පන්සල අතුපතු ගානට වේයාවච්ච වත්පිළිවෙත්නේ. එතන ගෙදර තමන්ගේ බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න තැන අතු ගානකොට ඉතිසෝ ගාථාව මෙනෙහි කර අතු ගන්න. එතකොට ඒක වත්පිළිවෙත් දස කුසලයෙන් එකක් වෙනවා. ඒ වගේ හොඳට බුදු ගුණ භාවනාව වඩන්න පුළුවන්. ඊටසේ ඒ වගේ තමන් කැමති භාවනාවක් දියුණු කරන්න පුළුවන් ඉදිරියදා ජීවිතේ. මෙන්න මේ විදිහට භාවනාව පටන් ගන්න ඕනේ. එහෙම පටන් අරගෙන ඔන්න කාලයක් යනකොට තේරෙනවා තමන්ගේ හිත හොඳට සමාධිය වෙනවා. ඒ සමාධි වෙනකොට සමාධිය වැඩෙන විදිහට භාවනාව දියුණු කරන්න ඕනේ. ඔන්න දැන් කියලා දෙනවා කොහොමද මේ සමාධිය වැඩෙන විදිහට භාවනාව කරන්න කියලා. ඊට පස්සේ අපි මේ භාවනාව දියුණු කරමු. එතකොට දැන් ඔය කියලා දුන්නේ දවසේ කුසලයේ දියුණු කරන පිළිවෙල. ඔක අමතක කරගන්න එපා. හැමදේම සිහිපත් කරන්න මමත් ඉදිරියේදී නැවත මතක් කරනවා. ඒව මතක් කරලා ඊට පස්සේ සමාධිය ලැබෙන විදිහට මෛත්‍රී භාවනාව වඩන හැටි අද කියලා දෙන්නවා. තව භාවනා ගොඩාක් තියෙනවා. එතකොට මේ මෛත්‍රී භාවනාව දැන් ඔය විදිහට ඉදිරියදා පුහුණු වෙලා සමාධිය වැඩනකොට ඒකට තියෙනවා වෙනම ක්‍රමයක්. දැන් මේ අය හැම කෙනාම මෛත්‍රී භාවනාව වඩලා ඇති. හැබැයි සමාධිය දියුණු කරන ක්‍රමෙ මම කියන ආකාරයට දියුණු කරගන්න ඕනේ. එතකොට දැන් අපි මෛත්‍රී වඩනකොට සියලු සත්‍යෝ කියන ගොඩක් අය අරමුණු කරන්නේ. එකම එක්කෙනයි අරමුණු කරන්නේ. එයා තමයි කල්යාණ මිත්‍රයා. එතකොට මේ කල්යාණ මිත්‍රයා තෝරගන්න විදිහක් තියෙනවා. ඒ තෝරගන්නේ මේ කල්යාණ මිත්‍රයා පිරිමි කෙනෙක් නම් දැන් වඩන්නේ භාවනා වඩන කෙනා පිරිමි කෙනෙක් නම් පිරිමි කල්යාණ මිත්‍රයෙක් තෝරගන්න ඕනේ. කල්යාණ මෛත්‍රී වඩන්නේ ගැහැණු කෙනෙක් නම් ගැහැණු කල්යාණ මිත්‍රයෙක් තෝරගන්න ඕනේ. එයා ජීවිතුන් අතර ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. තමන්ට ගොඩාක් සමීප කෙනෙක් තෝරගන්න. දැන් තාත්තා කෙනෙක් පුතෙක් වගේ කෙනෙක් තෝරගන්න. එතකොට අර මෛත්‍රී වඩන ගමන් ඊට පස්සේ ඉතන මට මේ දේවල් දෙන්න ඕනේ, මේ දේවල් උගන්වන්න ඕනේ. ඊට පස්සේ යන ලෝභ පැත්තට යනවා. තේරුණා නේද? ඒ නිසා මේ මෛත්‍රී කියන්නේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කුසල් සිත. ලෝභ සිත කියන්නේ සෝමනස්ස සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංකාරික ගොඩාක් ළඟ හිත් දෙක. ඒ නිසා දැන් අර මයි කුසල් හිත එකපාර ලෝභ සිත පැත්තට යන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මේ තෝරගන්නකොට ගැහැණු කෙනෙක් නම් ගැහැණු කෙනෙක් තෝරගන්නවා, පිරිමි කෙනෙක් නම් පිරිමි කෙනෙක් තෝරගන්නවා. ජීවිතුන් අතර ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම තමන් ගොඩාක් සමීප කෙනෙක් නෙමෙයි, ගරු කරන, තමන්ට උදව් උපකාර කරන කෙනෙක් තෝරගන්න. දැන් අප කෙනාම කල්යාණ මිත්‍රයෙක් තෝරගන්න ඕනේ. ඒ කෙනා වෙනස් කරන්නේ අරමුණු කරපු කෙනාමයි සමාධිය ලැබෙන කම්ම වඩන්නේ. සමාධිය ලැබෙන කම්ම එයා වෙනස් කරන්නේ. දැන් සාමාන්‍ය ඉදිරියදා වඩනකොට සියලු සත්‍යෝ කියලා වැඩුවට කමක් නැහැ. සමාධිය වඩනකොට දවසක පැය කාලක් හරි ඇඳ උඩ හරි සුදුසු තැනක වාඩි වෙලා මේ සමාධිය වැඩෙන විදිහට භාවනාව කරන්න.
අන්න ඒ වෙලාවට මේ කල්යාණ මිත්‍රයව තෝරගෙන දැන් තමන් හොඳට වාඩි වෙලා එයා තමන් ඉදිරියේ වාඩි වෙලා ඉන්න විදිහ හිතින් හිතා ගන්න. එයා වාඩි වෙලා බඹ දෙකක් නැත්නම් මීටර දෙකක් විතර ඉදිරියෙන් තමන් දිහා වාඩි වෙලා හොඳට තමන් දිහා බලාගෙන ඉන්න විදිහට හිතා ගන්න. හිතාගෙන වචන හතරක් තියෙනවා. ඒ වචන හතරෙන් විතරයි මෛත්‍රිය වඩන්නේ. වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මේ වචන හතර විතරයි ගන්න. දැන් මම වඩන්න පටන් ගන්නකොටම Tamanට විනාඩි දෙකක් විතර මෛත්‍රිය වඩනවා. මම වෛර නොවෙමි, තරහ නොවෙමි, නිරෝගී වෙමි, සුවපත් වෙමි කියලා Tamanට මෛත්‍රියට වඩා ධ්‍යාන ලබන්න බෑ. ඒකයි අපි බාහිර කෙනෙක් තෝරගන්නේ. දැන් කල්යාණ මිත්‍රය තෝරගෙන වෛර නොවෙත්වා කියන එයාගේ සිතේ වෛරය නැති වෙන්න ඕන. එතකොට එයාගේ සිත සතුටින් තියෙන්නේ. තරහ නොවෙත්වා කියවම එයාගේ සිතේ තරහ නැති වෙන හැටි. නිරෝගී වෙත්වා කියවම කායික නිරෝගී බව ලැබිලා හොඳට ඉන්න හැටි. සුවපත් වේවා කියවම මානසික සැනසෙල්ල ලැබිලා තියෙන හැටි හොඳට හිතමින් ඒ වචන හතරෙන්ම හොඳට මෛත්‍රිය වඩන්න. වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා ඔය විදිහට දිගට මෛත්‍රිය වඩන්න. මේක කාලයක් වඩන්න ඕනේ. එහෙම කාලයක් වඩනකොට තමන්ගේ අරමුණ අරගෙන තුලම හිතෙන්න එයා පේනවා වගේ හොඳට දැනෙනකොට මේ වචන හතරේ තමන් කැමති එක වචනයක් තෝරගන්න. අපි හිතමු සුවපත් වේවා කියලා. දැන් මේ සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා අර කල්යාණ මිත්‍රයා පේනවා වගේ හිත තියාගෙන මේ වචනෙන් විතරක් දිගට වඩන්න. තර ධානයේ ලැබෙන්නේ මේ එක වචනයක් තුන. ඉතින් සමාධිය හොඳට දැන් මේ සුවපත් වේවා කියන වචනේ වඩනකොට තමන්ගේ මනස හොඳට සමාධිය වෙලා පැය එකමාරක් කිසිම අරමුණකට යන්නේ නැතුව සමාධි වෙන්න ඕනේ. එහෙම සමාධි වෙන්න තමන්ගේ මනස හොඳට ප්‍රභාෂර වෙන්න ගන්නවා. අපේ දැන් මේ කුසලයේ වැඩෙන්න අපේ කුසල් සිත හරීම ප්‍රභාෂරයි. ප්‍රභාස්වර මිදම් වික්කවේ චිත්තං කියලා කියන්නේ අපේ කුසල් සිත මේ හැම කෙනාම ඉපදුණු භවංග හිත ඊටාම ප්‍රභාස්වර කුසල් සිත. ඒක මේ ආගන්තුක අකුසල් නිසා තමයි ප්‍රභාස්වර බව නැත්තේ. දැන් මේ හිත පිරිසිදු කරන්න මේ ප්‍රභාස්වර බව මතුවෙනවා. ඒතර සමාධියේ ඉන්නකොට Tamanට පේන්න ගන්නවා නිකන් බලාකුලක් ඉදිරියට ඇවිල්ලා ඉස්සරහින් යනවා වගේ. දැන් මම මේවා කියලා දෙන්නේ මේවා ගැන හිතන්න නෙමෙයි. ඒ වගේ ඒවා ආපුවාම ඒවට කොහොමද මනස යොදාගන්නේ කියලා. නිකන් මේම ආලෝකයක් වාගේ ඇවිල්ලා නිකන් බලාකුලක් වාගේ ඇවිල්ලා යන ගතියක් කියනවා. මේකට කියනවා උපහා නිමිත්ත කියලා. මේ හිත ප්‍රභාසන වෙනකොට වෙන දෙයක්. මේ කිසිම දෙයකට මනස යොමු කරන්නේ. ඒ කිසිම දෙයක් බලන්න යන්නේ ඒකට හිත ගියොත් අර සුවපත් වේවා කියන හිත කැඩුනොත් සමාධිය නැති වෙලා යනවා. ඒක හොඳට මතක තියාගන්න මේ සුවපත් වේවා කියන අරමුණෙන් තමයි හිත සමාධි වෙන්නේ. දැන් ඒ කිසිම දෙයකට හිත යොමු කරන්නේ නැතුව අර කල්යාණ මිත්‍රාවම අරමුණු කරගෙන සුවපත් වේවා කියලාක වඩනකොට අර එන බලාකුළු වාගේක ඉස්සරහා නවතිනවා. ඉස්සරහා උඩට පෙරදිනවා. තාම මේක අඳුරු ස්වභාවයක් තියෙනවා. ඒ කිසිම දෙයක් අරමුණු කරන්නේ නැතුව මේ අර අරමුණේම ඉන්න ඕනේ. එහෙම ඉන්නකොට අර ස්වභාවයේ ඉස්සරහා නිකන් තමයිගේ මෝඩ ඉස්සරහා තියෙන නිකන් සුදු පාට වලාකුලක් වගේ තියෙනවා. ඊට පස්සේ මේක අර තාම හිත හොඳට සමාධි කරනකොට මේ ආලෝක ස්වභාවය හොඳට පැහැදිලි වෙනවා. ඊට පස්සේ දැන් මේ උත්හාන නිමිත්ත ඊට පස්සේ ටික ටික පරිකාරම නිමිත්ත බවට පත් වෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න මේ කිසිම දෙයක් බලන්න යන්න බැලුවොත් මොකද වෙන්නේ? සමාධි සමාධිය එන්නේ මොකක් නිසාද? සුවපත් වේවා කියන අරමුණේ. දැන් මේ වෙලෙහිකට හිත ගිය ගමන් අර සමාධිය නැති වෙලා යනවා. මේ දේ දන්නේ නැති යෝගීනස් මොකද කරන්නේ? දැක්ක ගමන් අරකට සතුට වෙනවා. වෙලා ඒකට ආස කරනවා. ඒ නිසා මේ කිසිම දෙයකට ආස කරන්නේ නැතුව මොකද කරන්න ඕනේ? ලස්සනට දැන් තමන්ගේ මනස සුවපත් වේවා කියන අරමුණේ හොඳට තියාගන්න. ඒතර මෙහෙම තියාගෙන යනකොට දැන් අර එන ආලෝක ස්වභාවය ඉතාම ප්‍රභාස්වර වෙනවා. ප්‍රභාස්වර වෙලා අපිට පටිභාග නිමිත්ත ලැබෙනවා. ඒ පටිභාග නිමිත්ත ලැබෙනකොට
ඒකට කියනවා උපචාර සමාධි. ඔන්න ඕක තමයි උපචාර සමාධි. දැන් හැම කෙනාටම මාර්ගඵලයක් ලබන්න නම් ඔන්න ඔය සමාධි මට්ටමට ඉඳ දියුණු කරගන්න ඕනේ. නැතුව බෑ. ඒකත් මෛත්‍රී භාවනාවෙන් හරි මොන හරි භාවනාවකින් මේ සමාධිය දියුණු කරගන්න පුළුවන්. එතනොත් එහාට පැය එකමාරක් දෙකක් සමාධිය පිහිටාගෙන මේ සමාධිය උඩට ස්ථාවර වෙනකොට අර පටිභාග නිමිත්ත තුලම හිත පිහිටලා දැන් අර සුවපත් වේවා කියන අරමුණ ඕනේ නෑ. අර සමාධිය තුල හිත තැම්පත් කරනකොට ඒ සමාධියේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ලැබෙන ප්‍රථම ධ්‍යාන සමාධිය ලැබෙනවා. ඉතින් මේ සමාධිය තමයි මේක රූපාවචර සමාධිය. මේක ප්‍රථම ධ්‍යාන රූපාවචර සමාධිය. ඉතින් මේක තමයි ප්‍රථම ධ්‍යානය කියලා කියන්නේ. ඉතින් මෙතනින් ඊළඟට ද්විතිය ධ්‍යානයේ තතිය ධ්‍යානයේ යන්න දියුණු කරන ක්‍රමේ තියෙනවා. ඉතින් මෙන්න මේ ටික හොඳට හිතේ තියාගෙන මේ භාවනාව වඩන්න ඕනේ. තාම ආදරයෙන් මේ භාවනාව කරන්න ඕනේ. එතකොට දවස පුරාවට අර හිත පිටවන්න උත්සාහ කරන්න. ඒක තමයි නිවන් දොරටුව. නේද? උදෑසන අවදිවම අධිෂ්ඨාන කරගන්න. අද මම කොහොම හරි ගොඩක් පුළුවන් කාලයක් සමාධිය වඩතර අමතක වෙලා යනවා. අමතක වෙලා ඉන්න ආයෙ මතක් කරන එක මොකක්ද? සම්මා සතිය. ඒකට යොදන වීර්ය සම්මා වායාම. ඒකට යොදන සතිය සම්මා සතිය. ඒ ටික යොද මේ මාර්ගයේ දැන් දරුවෙක් බලා ගන්න අම්ම කෙනෙකුට ඒ වැඩ කරන කෙනාට හැමදේම භාවනාවක් බවට පත් කරගන්න ඕනේ. ඉතින් බුදු පියාණන් වහන්සේ අපිට භාවනාව කියලා දුන්නේ ඔන්න ඔය ටික. ඒ නිසා අපි මේ භාවනාව හොඳට වඩන්න දැන් අපිට කාල වේලාව තියෙනවා. ඒකෝර ඒ නිසා අපි මේ භාවනාව වඩන්න. ඊගොල්ලෝ දැන් හැම කෙනාම කල්යාණ මිත්‍රයව තෝරගෙන එයාව ආරමුණු කරගෙන තමයි වඩන්නේ. එහෙනම් අපි භාවනාවට පූර්ව කෘත්‍ය කරලා භාවනාවට කාල යොමු කරගමු. කොච්චර කාලයක් භාවනා කරන්න පුළුවන්ද? පැයක් පුළුවන් නේද? පැයක් අපහසු නෑ නේද? දැන් 8:54යි අපේ වෙලාව හරියට පැයක් ඉතුරු වෙනවා 10 වෙනකොට. එහෙනම් අපි මේ පූර්ව කෘත්‍ය කරන්න নমස්කාරය කියමු. සස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නම කිව්වහම කියන්නේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ. මාගේ සිත කය වචනයෙන් යම් පමාවරදක් සිදු වී ඇතොත් මට සමාව ලැබේවා. මාගේ ජීවිතයද බුද්ධ රත්නයට පූජා කරමි. පූජා වේවා. ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ සිත කය වචනයෙන් යම් පමා වරදක් සිදු වී ඇතොත් මට සමාව ලැබේවා. මාගේ ජීවිතයද ධර්ම රත්නයට පූජා කරමි. පූජා වේවා. ආර්ය සංඝ රත්නයට මාගේ සිත කය වචනයෙන් යම් පමා වරදක් සිදු වී ඇතොත් මට සමාව ලැබේවා. මාගේ ජීවිතයද පූජා කරමි. පූජා වේවා. කල්යාණ මිත්‍රයන් වහන්සේලාට මාගේ සිත කය වචනයෙන් යම් පමා වරදක් සිදු වී ඇතොත්
මට සමාව ලැබේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා සාදු සාදු දැන් හොඳට වාඩි වෙලා ඇස් පියාගෙන වම් අත උඩ දකුණු අත පියාගෙන දැන් තමන් කල්යාණ මිත්‍රයා තෝරගන්නට ඕනේ. ඒ කල්යාණ මිත්‍රයා තමන් ඉදිරියේ ඉන්න ආකාරය හිතාගෙන වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා